Hi friends, මම හදපු දම්පාට රෝස මල් බාස්කට් එක ඔයාලට මතකයි නේද ළමයි? අන්න ඒ මල් බාස්කට් එක ඕඩර් කරපු ක්ලයන්ට්ම තමයි මෙන්න මේ මල් එක ඕඩර් කරේ. ඒ ක්ලයන්ට්ගේ දෙවෙනි ඕඩර් එක තමයි මේක. ඉතින් ඒ අක්කා මට කිව්වා එයා කලින් වර්ක් කරේ සිංගප්පූර්වල කියලා. එයාගේ මැඩම්ට යවන්න මල් එකක් හදලා දෙන්න කියලා තමයි කිව්වේ. ඔන්න යාන්තම් වැකේෂන් එකේ අන්තිම දවස් දෙක මගේ හොඳම යාළුවෝ දෙන්නම හම්බුණා මම තේවත්තේ පල්ලියේදී. ඉතින් පල්ලිය වත්තට ගියේ එකේ මේ මල් එකත් මම අරගෙන ගියා ෆොටෝස් වීඩියෝස් ටිකක් දාගන්න. තාම මගේ ඔරිජිනල් වොයිස් එක හරියට නැහැ කියලා මට හිතෙනවා. මට තාම අසනීපයි ළමයි. මල් ටික කරලා ඉවර කරගත්තෙත් පහුගිය ටිකේ ඇත්තටම හරිම අමාරුයි. මේ ඕඩර් එක දාපු අක්කට ඇත්තටම එයාගේ දුවලට යවුවා වගේම ලොකු මල් එකක් එයාගේ මැඩම්ට යවන්න ඕන වුණා. ඒ රෝස මල් බාස්කට් එක ඇත්තටම ගොඩාක් බරයි. ඉතින් මම ඒ අක්කට සජෙස්ට් කරා ඒ වගේ මල් එකක් අපිට සිංගප්පූරු යවනවා කියන්නේ අපිට මල් එකේ ගාණ වගේ දෙතුන් ගුණයක් කුරියර් charges ගෙවන්න වෙනවා. ඇත්තට මේක ලොකු අපරාධයක්. ඒ හින්දා මම ඒ අක්කට සජෙස්ට් කරා අපි මේ වගේ එකක් කරමු කියලා. ඉතින් මේ මල් එකත් සැලකිය යුතු ප්‍රමාණයක බරක් තියෙනවා. නමුත් අර තරම් බර නැහැ. ඒ වගේම තමයි ගොඩක් අය මට කමෙන්ට්ස් දාලා තිබ්බ ටියුටෝරියල්ස් ඉල්ලලා. ඉතින් මම වැකේෂන් එකේ කොහොම හරි ටියුටෝරියල් කීපයක් කරගන්නවා කියලා හිතාගෙන හිටියත් අසනීප වෙච්ච නිසා ඒ කිසි දෙයක් මට ප්ලෑන් කරගත්ත විදිහට කරගන්න බැරි වුණා. සතියේ දවස්වල ඇත්තටම මට ටියුටෝරියල් එකක් කරගන්න විදිහක් නැහැ ළමයි. මොකද රැට මේවා කරද්දී ලයිට්ස් වල ප්‍රශ්න තියෙනවා. ටියුටෝරියල් එකක් වගේ දෙයක් කරනවා නම් හොඳට එළිය තියෙන්න ඕනේ. මේවා කොටසින් කොටස හරියට පැහැදිලිව කියලා දෙන්න ඕනේ. ඉතින් ටියුටෝරියල් එකක් කරන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් අනිවාර්යෙන්ම මම ඉස්සරහට මගේ channel එකෙන් මම ඔයාලට මේවල මම දන්න හැම මලක්ම ටියුටෝරියල් එකකින් කියලා දෙනවා කියන පොරොන්දු ඔයාලට දෙනවා. ඉතින් මට පුළුවන් වුණාම මම අනිවාර්යෙන් ඒවල වීඩියෝස් දාන්නම්. ඉතින් දිගටම ලස්සන කමෙන්ට්ස් දාගෙන යන්න.